Hi guys. අපි දැන් මේ යන්නේ පොල්හෙන බීච් එකට. මෙන්න මේ පාරෙන් තමයි පොල්හෙන බීච් එකට යන්න පුළුවන් ලේසිම පාර වැටලා තියෙන්නේ. ඔයාලා යමු අපිත් එක්ක පොල්හෙන බීච් එක මොන වගේද කියලා බලන්න. මෙන්න මේ පාරෙන් යනකොට තමයි ඔයාලට ළඟින්ම යන්න පුළුවන්. පොල්ලේන හන්දියට මෙහායින් නූපේ හන්දියෙන් අපිට හැරෙන්න පුළුවන්. හැරිලා ඉවර වෙලා රුහුණු සේවය තියෙනවා. රුහුණු සේවය ගාවින් තමයි අපිට ආයි පරමුල්ල පැත්තට හැරෙන්න තියෙන්නේ. අන්න එතනින් යනකොට අපිට පොල්ලේන්ට ලේසියෙන්ම යන්න පුළුවන්. අන්න මේ ඔබ දකින්නේ පොල්හේනේ බීච් එකට යන දෙපැස්ස තියෙන රෙස්ටුරන්ට්, හෝටෙල් ඕනම දෙයක් ඔයාලට දැක ගන්න පුළුවන්. දැන් නම් අපිට ටිකට් කඩන්නෙත් නැති නිසා හරිම පහසුයි. අපිට ඕන තැනකින් වාහනේ වුණත් අපිට නවත්ත ගන්න පුළුවන්. වෙනද නම් අපි මෙතනට එනකොට පුදුමාකාර විදියට අපි ස්ට්‍රෙස් වෙලා තමයි එන්නේ. මොකද වාහනේ දාගන්න යාලා කාක්කන් වගේ කෑ ගහනවා. අද නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ ඔබ දකින්නේ අපේ මේ අය කවුද? මේ අයත් එක්ක තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. බීච් එකට. අර පේනවා ඇති මෙතන. පුදුම විදියට මිනිසුන් ඉන්නවා. මේකේ ගොඩාක්ම ඉන්නේ පිට පළාත් වලින් ඇවිල්ලා. බලන්න මෙයාලා කොච්චර සතුටින් මේකේ දඟලනවද? අට බඩ පිරුමක් ගැහුවා. මෙන්න මේ විදියට තමයි මේ බීච් එකේ කට්ටිය සතුටු වෙන්නේ. කවුරුත් ඉතින් බීච් එක කිව්වට පස්සේ ඔය රට මැද පළාත් වල ඉන්න අයට මේක මහා මෙරක් වගේ. ටත් මේක හැමදාම නෑවත් එපා වෙන්නේ නැති ස්වභාව සෞන්දර්යයක් තමයි. අන්න අපේ ඒෂී බබා අන්න බලන්න. එයා නම් වතුර ගෑනවට හරිම බයයි. බලන්න පීනන්න බැරි අය මොකද්ද කරන්න කියලා. ටයර් ටියුබ් එකකින් පාවෙවි ඉන්නවා. ඒ කියන්නේ ඕනම කෙනෙකුට මෙහි ඇවිල්ලා Tamanට ඕන විදියට නාගන්න පුළුවන්. ඔයාලට පීනන්න බෑ කියලා පසුතැවෙන්න එපා. එතන ඕන තරම් ටයර් ටියුබ් තියෙනවා. ඔයාලට අරගෙන ඒ ටයර් ටියුබ් එකේ දවස් ගණන් වුණත් එතෙන්ට වෙලා ඉන්න පුළුවන්. තවත් නාන්න තැන් මෙහි තියෙනවා. ඔයාලට මේක දිගටම ගියා මඩිහ. එතනින් එහාට ගියාම මිරිස්ස. ඒ පැත්තට යන්න තියෙන්නෙම මේ ඩවුන් සවුත් එකේ මේ නාන තැන් තමයි. බලන්න අහසත් එක්ක කොච්චර ලස්සනද කියලා. බලන්න කී දෙනෙක් ගඩි පාරවල්ද කියලා මෙතන. මේ වගේ ස්වභාව සෞන්දර්යයක් විඳින්න ඕන නම් අපිට පොල්හේනට එන්නම වෙනවා. මෙයාලා දුකින් තමයි මේ යන්න උත්සාහ කරන්නේ. එයාලා කල්පනා කරනවා මම යනවද ඉන්නවද කියලා.
එහෙනම් යාළුවනේ ඔයාලත් පොල්හෙන බීච් එකට එන්න. ඇවිල්ලා ඔයාලත් මේක විඳලම බලන්න. ඔයාලට නම් යන්න හිතන එකක් නෑ. එහෙනම් මේක බලලා ඔයාලා ෂෙයා කරන්න. ඔයාලා මේකට ලයික් එකක් දාලා ඔයා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔයාලට අලුත් වීඩියෝ එකකින් අපි නැවතත් එන්නම්.